ඉතින් ඔයගලන්ට කොහොමද? මං හිතනවා ඔයගොල්ලෝ ඔක්කොම හොඳින් ඇති කියලා. ඉතින් ඔන්න අදත් මම විසඳුම සරලයි අරගෙන ඔයගලන් ගාවට ඇවිල්ලා තියෙන්නේ. මං හිතනවා ඔයගොල්ලෝ හැමෝටම මතක ඇති කියලා අපි ගිය සතියේ එපිසෝඩ් එක. අපි ගොඩක් වැදගත් මාතෘකාවක් කතා කරා. අධ්‍යාපනයයි රැකියාවයි අතර තියෙන සම්බන්ධතාවය. ඉතින් බොහොම ස්තුතියි ගොඩක් දෙනෙක් අපිට ගොඩාක් ප්‍රතිචාර දක්වලා තිබුණා. ඒ වගේම ගොඩක් ප්‍රශ්න අපෙන් අහලා තිබුණා. ඉතින් ඒවලට ඔන්න සරල විසඳුම් අරගෙන අපි අදත් ආවා ඔයගලන්ගේ ගෙදරට. ඉතින් අදත් මං තනියම නෙවෙයි ආවේ. ගිය සතියේ අපිත් එක්ක එකතු වෙච්ච දෙන්නම අදත් අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. මේ ඔයගොල්ලෝ අහපු ප්‍රශ්න වලට සරල උත්තර දෙන්න. හෙලෝ කොහොමද ඔයගලන්ට? හෙලෝ. ඉතින් කොහොමද මං ආසයි මුලින්ම අහන්න ඔයගලන්ට ලැබිච්ච ප්‍රතිචාර කොයි වගේද කියලා. ප්‍රතිචාර නම් සෑහෙන්න හොඳයි. ඔයා කියන්නේ එරඟ ගොඩක් අය කිව්වා ඒගොල්ලන්ට තිබ්බ ගොඩක් ප්‍රශ්න වලට අපේ මේ ගිය එපිසෝඩ් එකෙන් ඒගොල්ලන්ට උත්තර හම්බුණා කියලා. විශේෂයෙන්ම අම්මා තාත්තා. විශේෂයෙන්ම අම්මා තාත්තා. ඒක මේ මටත් ගොඩක් ආවා. මේ මම හිතුවේ ඇත්තටම තරුණ තරුණියාට තමයි මේක තියෙන්නේ කියලා. හැබැයි ප්‍රතිචාර ආවේ ගොඩක් අම්මලා තාත්තලාගෙන්. ආන්ටිලා අංකල්ලාගෙන් ඒගොල්ලෝ ගොඩක් thank you කියලා තිබ්බා. දැන් ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝගේ දරුවන්ගේ අධ්‍යාපනය කියන්නේ ඒගොල්ලෝ කොහොමද බලන්න ඕන කියලා. මොන පර්ස්පෙක්ටිව් එකෙන්ද බලන්න ඕන කියලා ඒගොල්ලෝ යම් තාක් දුරට අපෙන් දැනගෙන තියෙනවා. ඉතින් හරිම සතුටුයි. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකට අපි ඉන්වෝල්ව් වෙච්ච එක ගැන මට ගොඩක් සතුටුයි. හරි. ඉතින් එහෙනම් අදත් අපි ඒ වගේ රසවත් ඒ වගේම ඕගලන්ට වැදගත් ප්‍රශ්න කීපයක් අපි මේ දෙන්නගෙන් අහලා බලමු. අපි බලමු මොනවද ඒ වලට මේගොල්ලෝ දෙන උත්තර කියලා. හරි. එහෙනම් අපි කතා පටන් ගමුනේ. හරි නේද එහෙනම්? හරි. මේ පාර නම් කොහමද අම්මා තාත්තට වඩා දරුවන්ට කතා කරන්න ඕනේ. හරි. අපි බලමු කතාව යන විදිහට අම්මලා තාත්තලටද දරුවන්ටද කියලා. හරි. මගේ පළවෙනි ප්‍රශ්නේ. අපි ගිය සතියේ කතා කරා. ගිය පාර ඕගොල්ලෝ අපිට කිව්වා මතකද අර අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයේ Taman කියලා. මතකද අපි කතා කරා. ඊට පස්සේ මෙතුෂලා මං හිතන්නේ කිව්වා අධ්‍යාපනයේදී හරිම වැදගත් දෙයක් කියලා කිව්වා මම මාව තේරුම් ගන්න එක. ඉතින් දැන් මට තියෙන ප්‍රශ්නයක්. ඒ වගේම මේක මගෙන් අවුරුදු 16ක වගේ ගැහැණු ළමෙක් අහපු ප්‍රශ්නයක්. කොහොමද මම මාව තේරුම් ගන්නෙ? මට තේරෙන්නේ මං කොහොමද මාව තේරුම් ගන්නෙ කියලා. ඉතින් මේකට ඔයගලන්ට දෙන්න පුළුවන් සරල විසඳුම මොකද්ද? කොහොමද මම මාව තේරුම් ගන්නෙ? කවුද පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්නේ? eldest goes first. හරි. කොහොමද උජිත මම මාව තේරුම් ගන්නේ? ඒක ඇත්තටම මටත් තිබ්බ ප්‍රශ්නයක්. මටත් ඒක අපි හැමෝටම සමහර අවස්ථාවල එන ප්‍රශ්නයක්. ඒක ඇත්තට මටත් තිබ්බ ප්‍රශ්නයක්. ඇත්තටම මම කවුද කියන්නේ. ඉතින් මම කැමති ඒ දේ කනෙක්ට් කරන්න ලෝකේ තියරියක් තියෙනවා නැත්නම් ලෝකේ න්‍යායක් තියෙනවා. ගොඩක් අය ඒක අහලා තියෙනවා. අපි ඉගෙන ගන්න කාලේ අපි අහලා තියෙනවා SWOT කියලා. ෂඩුවත නේද? ෂඩුවත. SWOT. එකෙන් S අකුරෙන් අදහස් කරන්නේ strength. W අකුරෙන් අදහස් කරන්නේ weaknesses. O අකුරෙන් අදහස් කරන්නේ opportunities. ඒ වගේම තමයි T අකුරෙන් අදහස් කරන්නේ threat. ඕකම තියෙන උචිත සිංහලෙන්. ඒකට අපි කියන්නේ ෂඩුවත කියලා. ෂයන්නෙන් ශක්තියින්, දුයන්නෙන් දුර්වලතා, අයන්නෙන් අවස්ථා, තයන්නෙන් තර්ජන. ඉතින් ඇත්තටම ඔය අපි ওই සමීකරණය දිහා බැලුවොත් අපිවම අඳුන ගන්න පුළුවන් වෙන ප්‍රධාන දේ තමයි අපි ඉස්සෙල්ලාම අපි අඳුන ගන්න ඕනේ අපේ ශක්තියින් මොනවද කියලා. අපි මොන දේ කිව්වත් ඇත්ත කතාව තමන් තරම් තමන්ව දන්න කෙනෙක් නැහැ. අපි නිර්මාණය වෙලා තියෙන්නේ එහෙමයි. අපි අම්මා තාත්තට ආදරය කරන්න පුළුවන්, සමහරට බොයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ්ට ආදරය කියන්න පුළුවන්, නැත්නම් භාර්යාවට ආදරය කියන්න පුළුවන්, දරුවන්ට ආදරය වෙන්න පුළුවන්. නමුත් ඔය හැම සම්බන්ධතාවයක් තුලම තමන්ට ආවේනික දෙයක් තියෙනවා. සහ තමන් තමයි තමන් කවුද කියන එක හොඳටම දන්නේ අපි කොහොම මොන සම්බන්ධතාවයක් එක්ක හිටියද. ඉතින් තමන්ව තේරුම් ගන්න පුළුවන් තමන්ට තමයි ඉස්සලාම. ඉතින් ඉස්සලාම දැන් අපි අර කලින් කතා කරපු අර ස්වට් කියන සමීකරණය දිහා බැලුවොත් නැත්නම් න්‍යාය දිහා බැලුවොත් එතන අපි ඉස්සලාම අපි අඳුන ගන්න ඕනේ අපේ ශක්තියින් මොනවාද කියන එක, ස්ට්‍රෙන්ත් මොනවාද කියන එක. එතකොට අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ අපිට තියෙන හැකියාව මොකක්ද. සමහරවිට අපි ගණන් හදන්න ගොඩක් හොඳයි. සමහරවිට අපිට හොඳට මෙමරයිස් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට හොඳට සින්දු කියන්න පුළුවන්. නැත්නම් හොඳට සෙල්ලම් කරන්න පුළුවන්. ඒ ඔයා හොඳට සින්දු කියන්න පුළුවන් කියලා මෙතුෂලා දිහා බැලුවේ මෙතුෂාට සින්දු කියන්න පුළුවන් නෑ. හොඳට සින්දු කියන්න පුළුවන්. මොකද මම සින්දු කිව්වොත් මෙතුෂලා පැත්තකවත් ඉන්නේ ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ ඒක වගේ ශක්තියක් දුර්වලතාවයක්. ඒක මගේ දුර්වලතාවයක් ඇත්තට. මෙයාගේ අපහසුට කිව්වට. දුර්වලතාවයක් විතර අපි
අපි එක දැන් අපි එක එයාව ශක්තියක් encourage කරන අපි කියන ඒ ශක්තියක් කියලා. අවදාන දවසක ඒක මගේ ශක්තියක් වෙයි. ඉතින් ඉස්සල්ලාම අපි නැවත මාර්තිකාට ගියොත් එහෙම අපි ඉස්සල්ලාම අඳුන ගන්න ඕනේ අපේ ශක්තියින් මොනවාද. ඒක තමයි ප්‍රථම දේ. මොකද අපි අඳුන ගන්න නැතුව අපගේ හැකියාව නැත්නම් අපේ ශක්තියින් අපි මේකට හොඳයි කියන එක අපි අඳුන ගන්න නැතුව අපිට අපි කවුද කියන එක හොයාගන්න බෑ. ඒක තමයි ප්‍රධානම දේ. දෙවෙනි දේ තමයි ඒ වගේම තමයි දෙවෙනි දේ තමයි ශක්තියින් වගේම තියෙන දුර්වලතාවයන් අපි අඳුන ගන්න ඕනේ. දැන් මං කිව්වා මට සින්දු කියන්න බෑ. එහෙනම් උජිත ගායකයෙක් වෙන්න try කරලා වැඩක් නැහැ. ගායකයෙක් වෙන්න මම try කරලා වැඩක් නැහැ. මොකද මට සින්දු කියන්න බෑ. මම ඩාන්සර් කෙනෙක් වෙන්න උත්සාහ කළා වැඩක් නැහැ. මට නටන්න බෑ. ඉතින් ඒක ඉතාමත් වැදගත්. තමන්ගේ ශක්තිය අඳුන ගන්නවා වගේම හැකියාවන් ස්ට්‍රෙන්ත් එක අඳුන ගන්නවා වගේම තමන්ගේ දුර්වලතාවය මොකක්ද කියන එක අඳුන ගන්නවා. ඊළඟ දේ තමයි තමන්ගේ අවස්ථාවන් මොනවාද කියන එක අඳුන ගන්න අවශ්‍යයි. දැන් මෙතුෂලා ලස්සන දෙයක් කිව්වා. එයා කලින් එපිසෝඩ් එකේදී කිව්වා එයාගේ අම්මා තාත්තා ගෙදර එහෙන චිල් පරිසරයක් දුන්නයි කියලා කිව්වා අධ්‍යාපනයට. ඒක එයාගේ මොකද්ද? එයාගේ අවස්ථාව. එයාගේ අවස්ථාවක් එයාගේ නිවස දීප පසුබිම්. ඉතින් ඒකෙන් එයාට සමහර තැන්වල එයාගේ අධ්‍යාපනය මොකක්ද කියන එක හොයාගන්න හරි පහසු වුණා. ඉතින් අපි අඳුනගද්දි ප්‍රධාන දේ තමයි අපගේ ශක්තිය අඳුන ගන්න, අපේ දුර්වලතාවයන් අඳුන ගන්න ඕනේ. ඒ වගේම තමයි අපිට තියෙන අවස්ථාවන් මොනවද කියන එක අඳුනගත යුතුයි. ඉතින් ශක්තියින් තියෙනවා, දුර්වලතාවයන් තියෙනවා, අවස්ථාවන් අපි දන්නවා. ඊළඟ දේ තමයි මේ දේවල් අපිට කරන්න තියෙන තර්ජන මොනවද කියන එක අපි අඳුන ගන්න ඕනේ. ඉතින් සමහර විට විවිධාකාරී තර්ජන තියෙන්න පුළුවන්. සමහර විට දැන් මෙතුෂලා කියපු දේ ඔපොසිට් පැත්ත ඔයගොල්ලෝ ගෙදර තියෙන්න පුළුවන්. අම්මා තාත්තා කැමති නැති වෙන්න පුළුවන්. මට හැකියාව තියෙන දේ කරනවා. ඉතින් ඒක තර්ජන. සමහරට මුදල් නැති වෙන්න පුළුවන්. ඒක ලොකු තර්ජනයක් වෙනවා. ඒක ලොකු සමහර තර්ජනයක්. වෙලාවට මුදල් අපහසුතාවය. ගොඩක් ප්‍රඥාව තියෙනවා. ඒ කියන්නේ ඉගෙන ගන්න ලොකු දක්ෂතාවයෙන් තියෙනවා. අපි දකින O level එකේ කරනකොට අර ක්ලාසස් වල නර්ඩ්ස්ලා ඉන්නේ. හොඳට තියෙනවා. හැබැයි සමහරట్లాට ඒගොල්ලෝ හයි ස්ටඩිස් කරන්න ගියාම ඔයගොල්ලෝගේ අම්මා තාත්තට afford කරගන්න afford කරන්න සල්ලි නැහැ. ඉතින් ඒක තර්ජනය. ඉතින් ඔය පැතිකඩයන් හතර දැන් සමහර වෙලාවට මෙහෙමත් කරනවා. අපිට අමතක වෙනවා නම් හැමතිස්සෙම ඒක මගේ ඒක තර්ජනය. සමහර විට මම කම්මැලි නම් ඒකත් තර්ජනයක් වෙන්න පුළුවන්. හැබැයි ඒකට අපි කලින් දීලා එපිසෝඩ් එකේම දුන්නා. ඉතින් පොඩ්ඩක් කලින් එපිසෝඩ්ස් වලට කියලා බලන්න ඕන. ඉතින් මම දකින විදියට තමන් ඉස්සල්ලාම තමන් කවුද කියන එක තමන්ට ආවේනික දේ මොකක්ද සහ තමන්ට කරන්න පුළුවන් දේ මොකක්ද කියන එක අඳුන ගන්න මෙන්න මේ මූලධර්ම හතර නැත්තම් මේ න්‍යායන් හතර ෆලෝ කරන්න පුළුවන්. ශක්තිය අඳුන ගන්න ඕනේ. දුර්වලතාවයන් අඳුන ගන්න ඕනේ. අවස්ථාවන් අඳුන ගන්න ඕනේ. තර්ජනයන් අඳුන ගන්න ඕනේ. මේ හතර හරියට අඳුනගත්තොත් ඔයාට පුළුවන් ඔයා කවුද කියන එක හරියටම නිර්වචනය කරගන්න. මං හිතන්නේ මේ ප්‍රශ්නේ අහපු නංගිට හොඳ උත්තරයක් ලැබෙන්නේ නැති ඔයාට ඕනේ නම් ඔයා කවුද කියලා අඳුනගන්න ඔයාට පාවිච්චි කරන්න පුළුවන් හොඳ න්‍යායක් තමයි අපිට උජිත කියලා දුන්නේ. ඉතින් කොලයක් පෑනක් අරගෙන පොඩි වෙලාවක් අරගෙන හිතන්න නේ තමන් කවුද කියලා. මොනවද මගේ ශක්තියින්? මොනවද මගේ දුර්වලතා? මොනවද මගේ ශක්තියින්? මොනවද මගේ අවස්ථාවන්? තර්ජන මොනවද? ඉතින් මේ දේවල් හිතන්න. හිතනකොට ඔයාට ඔයාව හම්බ වෙයි. හරි. බොහොම ස්තුතියි ඒ උත්තරේට. ඔය හතර ඔයා වෙනුවෙන් තව කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔය හතර ඔයාට ඔයාගේ අම්මා තාත්තටවත් භාර්යාවටවත් ඔයාගේ පෙම්වතියටවත් ඔය හතර ඔයාට හොයලා දෙන්න බෑ. මොකද ඔය හතර ඔයා තමයි තමන් ගැන හොඳටම අනිත් එක දැන් මොන වයසක හිටියත් මේ දේ කරලා බලන්න පුළුවන් නේද? ඕනම වයසක. තරුණියෙක් තමයි නෙමෙයි. වෙන්න පුළුවන්. සමහරට ඔයාට අවුරුදු 40ක් 45ක් බලලා 45ක් විතර වෙන තරුණ කෙනෙක් වෙන්න පුළුවන් මේක බලන්න. 45ක් කට තරුණ කෙනෙක්. වෙන්න පුළුවන්. ඉතින් යාටත් හොයාගන්න පුළුවන් එයාගේ ශක්තියින් මොනවාද, එයාගේ දුර්වලතාවයන් මොනවාද, අවස්ථාවන් මොනවාද, තර්ජන මොනවාද. මේක අපේ අනාගතයට ඕනම කෙනෙක්ගේ අනාගතයට වටින දෙයක්. බොහොම ස්තුතියි ඒ උත්තරේට. හරි ඊට පස්සේ දැන් මට තේරුණා. දැන් ඔන්න මං කවුද කියලා අඳුනගත්තා. එතකොට දැන් මගේ ඊළඟ ප්‍රශ්නේ මං කවුද කියලා අඳුනගත්තට පස්සේ ඒක කොහොමද මගේ අධ්‍යාපනයට සම්බන්ධ වෙන්නේ? මෙතුෂලාට හිතෙන විදියට කොහොමද? දැන් අපි ඒක තැනකදී දැනගන්න ඕනේ අපේ දුර්වලතාවයන් මොනවද, අපේ කුණුවන්කම් මොනවද කියන එක, අපේ ස්ට්‍රෙන්ත් වීක්නස් අපි අඳුර ගන්නවානේ. එතකොට සමහරක වෙලාවට ඔයාගේ වීක්නස් එක තියෙන්නේ සමහරලාට ගණන් බැරි එක. ගණන් බැරි එක අපි වීක්නස් එක කියලා කියමුකෝ. එතකොට ගණන් බැරි කෙනෙක් එයාගේ නැන්දගේ දුවවත්, එයාගේ හොඳම යාළුවවත් මැත්ස් බයෝ කරන්න යන නිසා මචං අපිට ඒකට පන්ති යන්න පුළුවන් කියලා අන්න ඒ ලෙවල් අවුරුදු 3ක්
එතන නාස්ති නාස්ති වෙනවා. කරනවා. මොකද Tamanට බැරි දේ නමුත් රැල්ලට යන එක, ට්‍රෙන්ඩ් එකට යන එක. තව කෙනෙක්ට මාව අයියෝ මම මේ ආර්ට්ස් කරොත් හැබැයි මම මේ කොහොම බලයිද? ගොඩක් මේ තරුණ ළමයිට තියෙන ප්‍රශ්නේ ලොකුම ප්‍රශ්නේ මේ ට්‍රෙන්ඩ් එකට Trend යන එක. එක. එතකොට දැන් එයා හිතනවා අයියෝ මගේ යාළුවෝ දැන් හිතයි දන්නේ මට මේ ඉගෙන ගන්න බැරි නිසා මම මේ ආර්ට්ස් කරන්නේ. නෑ. මොකද මගේ බැච් එකේ ඕන තරම් A9 ගතපු O levels වලට ගතපු අය මාත් එක්ක A levels වලදී ආර්ට්ස් කරපු ළමයි ඉන්නවා. ඉතින් දැන් ඔයාගේ ඔයා දන්නවා ඔයාගේ weakness. ඔයා දන්නවා ඔයාට පුළුවන් දේ. ඔයාට දැන් ගණන් බැරි වුණාට සමහර වෙලාවට ඔයාට හොඳට memorize කරන දේවල්, ඔයාට හොඳට අර අපි කියන්නේ literature, essay writing හොඳට කරන්න පුළුවන්. මොකද ඒවා ගණන් හදන්න ඕනේ නැති දේවල්. ඒ වගේ subjects එතකොට තෝරගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට එහෙම තෝරන්නේ ඔයා දන්නවා ඔයාට higher studies වලට ඔයා ડોක්ටර් කෙනෙක් වෙන එකවත් නැත්නම් ඔයාගේ අම්මා තාත්තා බලක නිසා ડોක්ටර් කෙනෙක් වෙන එකවත් නැත්නම් ඉංජිනේර කෙනෙක් වෙන එකවත් ඔයාට සූටබල් නැහැ කියන එක දන්නවා. මොකද අන්තිමට ඔයා කරියර් එක ගැන ඔයා සතුටු වෙන්නේ නැහැ, තෘප්තියක් නැහැ. ඒක වෙනුවෙන් ඔයාට තියෙන්නේ හරි ෆ්‍රස්ට්‍රේෂන් එකක්. නිකන් මාරු විඩාවක්, මහන්සියක්. ඉතින් ඊට වඩා ලේසි දැන් ඔයා දන්නවා ඔයාට පුළුවන් ලිටරේචර් සබ්ජෙක්ට්ස් ඔයාට පුළුවන් හොඳට කටපාඩම් කරන්න. ඔයා දන්නවා හොඳට ඒක කෙනෙක්ට ලස්සනට විචාරාත්මක විදිහට කටියට කියලා දෙන්න. ඒතර ඔයා දන්නවා HR වගේ සබ්ජෙක්ට් එක, එතකොට මට පුළුවන් මැනේජ්මන්ට් වගේ සබ්ජෙක්ට් එක, මට පුළුවන් මේ වගේ සබ්ජෙක්ට්ස් ටික පොඩ්ඩක් බලන්න. එතකොට මට කවදාද ලෙක්චර්ස් කරන්න පුළුවන්. ඒ විදිහට හිතුවොත් ඔයා දන්නවා ඔයාගේ කරියර් එක උනත් ඔයාට සතුටින් විඳින්න පුළුවන්. ඉතින් අපි වඳුනගත්තට පස්සේ අපි දන්නවා අපි ඉගෙන ගන්න ඕනේ මොනවද? අපි රැකියාව ස්ථානය තුළ අපි නියැලෙන්න අනිත් ඕනේ. එක මට තව දෙයක් අහන්න ආසයි ඔයගොල්ලන්ගේ දැන් ওই ප්‍රශ්නෙටම සම්බන්ධ කරලා ඔය දෙන්නටම උත්තර දෙන්න පුළුවන්. අපි හැමෝටම එකම වගේ දේවල් කරන්න බෑනේ. කියන්නේ දැන් මට කරන්න පුළුවන් දේ තව කෙනෙකුට බෑ. ඉතින් එතකොට හරීම සමහර වෙලාවට අපි ඔක්කොම එක තැන ඉන්නකොට අපි හරීම අර සමහර වෙලාවට අප්සෙට් යනවා. මොකද එයාට වගේ මට බෑ. හැමතිස්සෙම සංසන්දනය කරනවා. අරයට වගේ මට බෑ. මෙයාට වගේ මට බෑ. අපි හැමෝම කියන්නේ විවිධයි. ඉතින් එතකොට මේ විවිධත්වය තුලින් කොහොමද අපි ඉගෙන ගන්නෙ? අපේ මයින්ඩ් සෙට් එක හදාගන්නේ කොහොමද? මට ફોකස් කරලා. ඒකට හොඳම උදාහරණේ අපි දැන් මෙහෙම ගත්තොත් මගේ තම්බ එක වගේ නෙමෙයි මගේ මේ පිංගි ෆින්ගර්. ඇඟිලි පහ පස් විදියක්. ඒතකොට දැන් අපි තුන්දෙනා ගත්තොත් අපි තුන්දෙනාට විශේෂිතපු කුසලතා තුනක් තියෙනවා. දැන් අයිතුව වගේ සින්දු කියන්න බෑ වගේ වුණාට සමහරట్లాට ඔයාට සින්දු කියන්න පුළුවන් නෙමෙයි. ඒක මම වෙන කෙනෙක් අපි ඒක එතනින් අපි ඒක කව සින්දු නෙමෙයි. සමහරట్లాට ඔයාට කතා කරන්න පුළුවන් විදියට සමහරట్లాට උස්තර කතා කරන්න බැරුව ඇති. එතකොට දැන් මම නිකන් තවෝකට අහන්නේ විවිධත්වය ගැන. මේ අපි අතර තියෙන විවිධත්වය ගැන මොකද දැන් මම නමස්කාර කරන දෙවියන් වහන්සේ අපිව මවනකොට අපිට මේ ලෝකෙට අපිට එන්න දුන්නේ යම්කිසි මාරම යුනික් කුසලතාවයක්. අපිටම ආවේනික කුසලතාවයක්. ඒක සමහරවිට වෙන කෙනෙක් නැති වෙනවා. අර ඔයා හිතන්නේ අර සමහරවිට අපි හිතනවානේ අපි එස්ටිමේට් කරන්නේ අර ළමයා මාර ලයිෆ් එකක් නේ ගත කරන්නේ. ඒ ළමයාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඒ ළමයාට හොඳට නටන්න පුළුවන්. ඒ ළමයා ලස්සනයි, රූපෙන් ලස්සනයි. ගර්ල්ස් ගොඩක් වෙලාට හිතන දෙයක්. හරි සර්ව සම්පූර්ණ ගෑනු ළමයි මට එහෙම නෑනේ. සමහර ගෑනු ළමයි හිතනවා සුදු නම් තමයි ඒගොල්ලන්ට තැන් හැබැයි සමහර වෙලාවට ඔයා දන්නේ නැතුව ඉතින් ඒ කියන කෙනාම ගෙදර ගියාට පස්සේ කොච්චර පීඩනයකින් දින්න වැත්ති කියලා. එයාට හැමදේම තියෙන්න පුළුවන්. නමුත් ගෙදරට ගියාම සමහර වෙලාවට හොඳ පෞල් පසුබිමක නෙමෙයි වෙන්න නැති යන්න පුළුවන්. නමුත් ඔයාට ඔක්කොම නැති වුණත් ඔයාට ගෙදර සමාදානෙන් ඉන්න ලස්සන පවුලක් ඇති. ඉතින් අපිට කවදාවත් අපිව කාත් එක්කත් මේ කම්පෙයාර් කරන්න බෑ. ඒක හරි ලස්සන දෙයක් කිව්වා මුලින් මේ ප්‍රශ්නෙට මුලින් ආ උත්තරේ දෙන්න ලස්සන දෙයක් කිව්වා ඇඟිලි පහ අරගෙන. ඉතින් අපි ඒක ඇඟිලි පහ කියන දේ වෘත්තීය පැත්තට දැම්මොත් ප්‍රොෆෙෂනල් පැත්තට දැම්මොත් අපි ඔක්කොමලා ඩොක්ටර්ස් වුණොත් බිල්ඩිමක් හදන්න කවුද ඉන්නේ? අනිතික මේ ලෝකයේ සමබරතාවයේ බිඳිලා යනවා අපි තුල විවිධත්වයක් තියෙනවා. ලෝකේ ඇත්තටම එකක් මම ක්‍රිස්තියානි මිනිස්සෙක් විදිහට ස්වාමීන් වහන්සේ මේ ලෝකේ මවද්දි මම විශ්වාස කරන දේ උන්වහන්සේ මේ ලෝකේ මවද්දි උන්වහන්සේ විවිධත්වය එකතු කළා. මිනිස්යන්ට සතුන්ට හැම දෙයකටම බස්කොල වලට වෙන්න පුළුවන් එකට විවිධත්වය එකතු කරා. ඉතින් ඒ විවිධත්වය තමයි මේ ලෝකේ ලස්සන කරන්නේ. දැන් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ගත්ත උනා දෙන්නම එක සැරේ කතා කරන දෙන්නෙක් නම් ප්‍රශ්නයක්. ලොකු ප්‍රශ්නයක්. ඊයෝනේ මම කතා කරන්නේ ගොඩක් හොඳට හුඟක් දෙන්න පුළුවන් හස්බන්ඩ් කෙනෙක් තමයි මට ඉන්නේ. කියන්නේ වචන 100ක් කිව්වොත් එකක් අහනන්. ඉතින් ඒක හොඳ දැන් දෙන්නම හැමදේම දන්නවනේ ඒක ප්‍රශ්නයක්. ඉතින් අර මේ විවිධත්වය අපි දැන් විවිධත්වය ගැන කතා කරා ආවෙනිකත්වය ගැන කතා කරා. ඉතින් මේ විවිධත්වයෙන් පිරි ලෝකේ තමන්
ආවේනික දේ මොකක්ද කියන එක තමයි තමන් හොයාගන්න. ඉතින් මේක මම ආපහු අර පළවෙනි ප්‍රශ්නෙටම කනෙක්ට් කරොත් එහෙම මේ විවිධත්වයෙන් පිරි ලෝකේ ඔයාට ඔයාගේ ආවේනිකත්වය නැත්නම් ඔයාගේ යුනික්නස් එක මොකක්ද කියන එක ඔයාට තේරුම් ගන්න පුළුවන්. ඔයාගේ ශක්තිය, දුර්වලතාවයන්, opportunities, අවස්ථාවන් තරදෙන නඳුනගත්තොත් ඔයාට මේ විවිධත්වයෙන් පිරි ලෝකේ මොකක්ද ඔයාගේ ආවේනිකත්වය කියන එක හොයාගන්න. ඉතින් අර කලින් කිව්වා වගේ හැමෝම ඩොක්ටර්ස්ලා වුණොත් බිල්ඩින් හදන්නේ කවුද? හැමෝම බිල්ඩින් හැදුවොත් ප්ලේන් එකක් කෙලවන්නේ කවුද? ඉතින් හැමෝම මොහොම කරොත් ගෙවල් හදන්නේ කවුද? පාරතු ගාන්නේ කවුද? ඒක උසාවිය යන්නේ කවුද? හෝටල් එකට ගිහලා හෝටල් එකට ගියාම කන්න කවුද දෙන්නේ? හරි, එහෙනම් මං හිතන්නේ දැන් අපේ අයට තේරෙනවා ඇති මොකක්ද තමන්ව දැන් ගිය පාර ප්‍රශ්නයක් තිබුණා නම් අපි කියවනේ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයේ ඔයා කියලා, ඔයාගේ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයේ ඔයා කියලා කියප එක ගොඩක් අයට තේරුන්නේ නැහැ. ඉතින් මං හිතනවා දැන් මේ කතාවෙන් ඔයගලන්ට තේරෙන්නේ නැති අධ්‍යාපනයේට කොච්චර වැදගත්කමක් තියෙනවද ඔයා කවුද කියලා අඳුනගන්න එක කියලා මම හිතනවා නේ. හරිම පැහැදිලි ඒක. දැන් ඊළඟ ප්‍රශ්නේ. දවසක් උජිත අපිට කතා කරගෙනනකොට උජිත හරි ලස්සන කතාවක් කිව්වා. සමහර ඩිග්‍රී අරගෙන එන මිනිස්සු ඔයාගෙන් හොඳටම බැනුම් අහනවා කියලා කිව්වා සමහර තැන්වල. ඔයා හරිම කලකිරිලා වගේ කතා කරා සමහර වෘත්තිකයන් ගැන. අපිත් එක්ක කතා කරනකොට හරිම කලකිරිලා කිව්වා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඔක්කොම ක්වොලිෆිකේෂන් සම්පූර්ණ කරගෙන තමයි ජොබ් වලට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේ ක්වොලිෆිකේෂන් සම්පූර්ණ කරගෙන ආවත් සමහර වෙලාවට ඒගොල්ලන්ගේ බොස්ලා ඒගොල්ලෝ ගැන සන්තෝෂ වෙන්නේ නැහැ. මේක මොකක්ද? ඒගොල්ලෝ ඉගෙනගෙනත් හැබැයි ජොබ් එකට ආවහම උසස් වීමක් ලබා ගන්න හරි අමාරුයි. බොස්ට උදව්වක් නෙමෙයි ඒගොල්ලෝ. ඒගොල්ලෝගේ අර ක්වොලිෆිකේෂන් විතරයි හැමතිස්සෙම ඒගොල්ලන්ගේ අතේ තියෙන්නේ. ඒක ඇත්තටම මගේ කරියර් එකේ මම දැකපු ලොකු ප්‍රශ්නයක්. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක ගොඩක් තරුණ තරුණියෝ අතර තියෙන ප්‍රශ්නයක්. මොකද ඒගොල්ලන් සමහර තරුණ තරුණියෝ ඉන්නවා අවුරුදු 25ක් 30ක් වෙද්දී ඒගොල්ලන්ට ගන්න පුළුවන් හැම ක්වොලිෆිකේෂන් එකම අරගෙන ඉවරයි. හැබැයි ඒ දේ ප්‍රායෝගිකව යොදවන්න යද්දී ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ අර ඉගෙනගත්ත තියරි එක කොහොමද ඒගොල්ලන් ඇප්ලයි කරන්න යන්නේ කියලා. ඒක විශාල ප්‍රශ්නයක්. ඇත්තට මම ඒක ඔයගොල්ලත් එක්ක කතාවල් බෙදාගද්දි සමහරලාට මම පුදුම වෙලා තියෙනවා මේ ළමයට මෙච්චර ක්වොලිෆිකේෂන් තියෙනවා මේ ළමයා මෙච්චර තියරි එක ගැන දන්නවා සමහරලාට ඉන්ටර්විව් එක ෆේස් කරද්දී ඒ ළමයි තියරි ගැන උත්තර දෙනවා පුදුම විදියට හැබැයි ප්‍රායෝගිකව වැඩ කරන්න දුන්නොත් වැඩ කරන්න බෑ. ඇයි හේතුව? ඒගොල්ලන් අධ්‍යාපනය කියලා දැකලා තියෙන්නේ තියරියක් ඉගෙන ගන්න. ඇත්තටම අපි ඔක ගිය සතියේත් ගිය පාරත් කතා කරා මතක හරි අධ්‍යාපනය කියන්නේ තියරි එක නෙමෙයි. තියරි එක නෙමෙයි. තියරි එක කියලා මේ තියරි එක ඉගෙන ගන්න එක අධ්‍යාපනයේ තමයි ඔයාලට විභාගෙ පාස් වෙන්න තියරි එකක් අවශ්‍යයි. ඉතින් ඔයා තියරි ඉගෙන ගන්න ඕනේ. හැබැයි ප්‍රමුඛම දේ තමයි මේ තියරි එක පාවිච්චි කරන්නේ කොහොමද ඔයා ප්‍රායෝගික ලෝකෙට? ප්‍රැක්ටිකලි ඔයා කොහොමද මේ තියරි එක යූස් කරන්නේ? අපේ අර O level A level කරන්න නැතුව ඉන්නවා කියලා ඉන්න සෙට් එකට හොඳ උත්තරයක්. O level A level කරන්න ඕනේ. මොකද O level A level වලින් තමයි ඔයාට තියරි එක හම්බ වෙන්නේ. ඒක නිකන් උජිතර 50-50 වගේ නේ. කියන්නේ තියරි එක 50 ඉතුරු 50 එක ඇවිල්ලා ප්‍රායෝගිකව. හැබැයි කාලයක් ඔයා කරිය එකේ වා උඩට යද්දි කරිය ලැඩර් එකේ වා උඩට යද්දි කාලයක් යද්දි ඔයාට තියරියට වඩා ඔයාට ප්‍රායෝගික ජජ්මන්ට් එකෙන් ඔයාට ගමන් කරන්න පුළුවන්. හැබැයි එතනට එන්න ඔයාට තියරිය අවශ්‍යයි. මොකද ඔයා දැනගන්න ඕනේ මේ තියරිය මේ දේ ක්‍රියාත්මක වෙන්න පිටිපස්ස තියෙන තියරිය මොකද. උදාහරණයකට ඔයා වාහනයක් කෙලවනවා නම් ඔයා දැනගත යුතුයි රෝද හතර කැරකිය යුතුයි වාහනේ ඉදිරියට යන්න කියන එක. ඒ රෝද හතර කරකවන්නේ කොහොමද කියන එක. රෝද හතර කොහොමද කරගන්නේ කොහොමද කරකවන්න ඕනේ මොකකින්ද මාර්ග නීති මොනවද? ඒ වගේ තියරි ඔය ඉගෙන ගන්න. එතකොට තමයි ඔයාට අර වාහනේ ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඉතින් ගොඩක් නංගිලා මල්ලිලා හිතන්නේ අපි ඉගෙන ගත්තට පස්සේ විශේෂයෙන්ම මේක මම දන්නවා මෙතුත් ඒ ජෙනරේෂන් එක කියලා බට් ජෙන්සි ජෙනරේෂන් එකට තියෙන ප්‍රශ්නයක් නේ. දැන් මම එන්නේ මිලේනියස් කියන මිලේනිය ජෙනරේෂන් එකෙන් මම එන්නේ. හැබැයි ජෙන්සි ජෙනරේෂන් එක ගත්තාම ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නයක්. ඒගොල්ලන් හිතනවා ටික කාලෙකින් ඒගොල්ලන් ඉගෙන ගත්තා මේගොල්ලන් ලෝකෙට ගොඩක් විවෘත වෙලා ඉන්නේ. ඉතින් ලෝකේ තියෙන දේවල් ඒගොල්ලන් දන්නවා කියලා. degrees everything කියන එක. degrees everything කියන එක. but reality is degree එක කියන්නේ හැමදේම නෙමෙයි. ඔයා degree එකෙන් හම්බ කරගන්න theory ඔයා ප්‍රායෝගික ලෝකෙට කොහොමද යොදවන්නේ කියන එක ඔයා දැනගන්න. උදාහරණයකට මම තව එක පොඩි දෙයක් කියන්නම්. අපි ලෝකේ කතා කරනවා AI. දැන් බැලුවොත් එහෙම ඔක්කොමල්ලා හරි ආසයි වෙන fancy වචනයක්. AI. ලේසිත් එක්කනේ. හැබැයි ඔයාලා දන්නවද ලෝකේ සමීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා 2030 40 වෙද්දී
AI එක වැඩ කරන්න යන්නේ කෝපක කෙනෙක් විදියට. මොකද අපේ මේ මානව එකට කියනවා human centric skills කියලා. ලෝකේ තියෙනවා human centric skills. මිනිස්සෙකුට විතරක් කරන්න පුළුවන් සමහර හැකියාවන් නිපුණතාවයන් තියෙනවා. ඒක ඒ කෙනෙකුට කරන්න බෑ. නිර්මාණශීලීත්වය. ඉතින් මේ දේවල් ඉගෙන ගatti තමන් දැනගන්න ඕනේ තමන් තුළ තිබෙන නිපුණත්වය තමන් කොහොමද වර්ධනය කරගන්නේ කියන එක. ඉතින් ඉගෙන ගන්න එක හොඳයි, තියරි ඉගෙන ගන්න එක හොඳයි. හැබැයි තියරිය ප්‍රැක්ටිකලි ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක දැනගන්න එක තාමත් වැදගත් දෙයක්. අර දැන් හැමෝගෙම යාළුවා chat GPT. ඉතින් ඒ වෙතම ඉතින් කාලයක් යද්දී හිතන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. දැන් ඔයාට හිතන්න ඔයාට ක්‍රියේටිව් වෙන්න තියෙන අවස්ථාව ඔයා නිකන් ඔයා විසින්ම නැති කරගන්න. ඉතින් අනාගතයේදී රස්සාවලට ලොකු ත්‍රෙට් එකක් වෙයි. මොකද ඔයාව ලේසියෙන් AI කෙනෙක් ඔයාව රිප්ලේස් කරනවා. හැබැයි ඔයාට තියෙන වටිනාකම නැති කරගෙන තියෙනවා. හැබැයි ඔයාට පුළුවන් නම් ඔයාගේ ස්කිල් එක දියුණු කරන්න ඒ තැනට එන්න ඔයාට සස්ටේන් රිටේන් වෙන්න පුළුවන් මාකට් එකේ කරියර් එකේ. ඔයාගේ රිටේල් එක ඔයාගේ ස්කිල් එක ෂාප් කරගන්න පුළුවන් ආකාරයකට ඔයාගේ වටේ තියෙන රිසෝසස් ටූල් සෙට් එක ඔයා පාවිච්චි කරන්න ඕනේ. එතකොට ඔයාට පුළුවන්. හරි. දැන් මං හිතනවා ගොඩක් පැහැදිලි, ගොඩක් සරලයි, හැමෝටම දේවල් තේරෙනවා කියලා. දැන් මං ඊළඟට ඔයගලන්ගෙන් අහන්න අධ්‍යාපනයයි අධ්‍යාපනයේ අන්තිම ඉලක්කය මොකක්ද? ඇයි අපි ඉගෙන ගන්නේ? ඇයි අපි ඉගෙන ගන්නේ? මොකක්ද ඉගෙන ගන්න ඕනේ? මුදල්. මගේ කෝණය නම් අධ්‍යාපනය කියලා කියන්නේ අධ්‍යාපනය අපි ලබා ගන්නේ අපි කෙනෙක් කියයි යහපත් ජීවිතයක් ගත කරන්න, හොඳ පුරවැසියෙක් වෙන්න, හොඳ අම්මට හොඳ පුතෙක් වෙන්න, මේ හැමදේම හරි. නමුත් අවසානයේදී පවුලට නම්බුව ගේන්න ඒ හැමදේම තීරණය වෙන්නේ මුදල් මත. ඉතින් අපි අධ්‍යාපනය කරද්දී අපි අධ්‍යාපනය ලබා ගන්න ඕනේ, අපේ ස්කිල් එක අපි ෂාප් කරගන්න ඕනේ, මේ හැමදේම කරන්න ඕනේ අපිට ඒක කොච්චර ප්‍රමාණයකට මුදල් කරන්න පුළුවන්ද කියන එක මත. දැන් ওই කතාවේ නිකන් අපිට ගන්න තියෙන්නේ මුදල් කරන්න බැරි දෙයක් පස්සේ ගිහිල්ලා වැඩක් නැහැ. වැඩක් නැහැ. උදාහරණයකට ඔයාට ෆුට්බෝල් ගහන්න පුළුවන් හොඳට. අපි හිතමු ඔයාට ෆුට්බෝල් ගහන්න පුළුවන්. ඔයා හැමදාම ගමේ යාළුවොත් එක්ක ඔයා ෆුට්බෝල් ගගා හිටියොත් ඔයක වැඩක් තියෙනවා. ඔයාට ෆුට්බෝල් ගහන්න පුළුවන් නම් ඔයා බලන්න ඕන ඔයාගේ ෆුට්බෝල් ස්කිල් එක කොහොමද next level එකට ගෙනියන්නේ කියන එක. ඔයා ක්ලබ් එකකට ගහන්නේ කොහොමද? ඒකට commercial value එකක් එකතු කරගන්නේ කොහොමද? එතකොට තමයි ඔයාට ඒ නිපුණත්වය මුදල් කරන්න පුළුවන්. ඔයාට ගණන් හදන්න පුළුවන් නම් ඔයා හැමදාම ගෙදර ඉඳලා දෙන ගාන හදා හිටියාම හරියන්නේ නැහැ. ඔයා බලන්න ඕනේ මේ ගණන් හදන්න තියෙන ස්කිල් එකෙන් ඔයාට මොකද්ද කරන්න පුළුවන් කියන එක. ඔයාට කතා කරන්න පුළුවන් නම් ඔයා හිතන්න ඕනේ කතා කිරීමෙන් මුදල් හොයාගන්නේ කොහොමද කියලා. අනික ඩිග්‍රී එක සපෝට් වෙනවා ඔයාගේ කරියර් එක සස්ටේන් කරගන්න. Exactly. එතකොට ඩිග්‍රී එකක් නැතුව කරියර් එකක් නැතුව නෙමෙයි. මොකද ඩිග්‍රී එකක් නැති කෙනෙක්ට අවුරුදු 10ක් 15ක් එයා තැනකට එනවා පුදුම විදිහට. සමහරවිට මිනිස්සු එයාත් එක්ක කම්පෙයාර් කරනවා. මම සමහර ඩිග්‍රී එකක් තියාගෙනත් මම ඔය ඉන්න තැන නෑ නේ කියලා. නමුත් හැබැයි කාලේ ගිහපස්සේ හරි මම මේ ලැබපු එක්ස්පීරියන්ස් එකෙන් මම සමහරකට MBA එකක් PhD එකක් කරනවා. ඒකට ඒ මොකද ඔය කරන රැකියාවට এডুকেෂන් එක වැලියු ඇඩිෂන් එකක්. නැත්නම් এডুকেෂන් කියන එකම නෙමෙයි හැමදේම. ඔයා කැමති දේ, ඔයා ඩිසයර් කරන දේ, නැත්නම් ඔයාගේ රැකියාවට වැලියු එකක් තමයි এডুকেෂන් වලින් ඇඩ් වෙන්නේ. ඒකෝට ඒක අන්තිමට කිව්වා වගේ මුදල්, ඒ වගේම ඔයාගේ කරියර් එක සස්ටේන් වෙන්නේ. හරි. මං හිතනවා දැන් මේ පැත්ත ඔක්කොම හරිම පැහැදිලි ඇති කියලා. දැන් මේකේ මං හිතන්නේ වැදගත් පැත්තකට අපි යන්නේ. ඉතින් මේකට ඔව් ඩේන්ජරස් දන්නේ මං හිතන්නේ වැදගත් පැත්ත. මොකද දැන් අපේ දරුවන්ට හරි. දැන් අපි දරුවන්ගේ ඔළුවලට දැම්මා පුතේ ඔයගලන්ට ඉගෙන ගන්න ඕනේ නම් මුලින්ම ඔයගොල්ලෝ කවුද කියලා හොයාගන්න. ඔයගලන්ගේ කාලේ නාස්ති කරන්නේ නැතුව ඔයගලන්ගේ වටේ තියෙන අවස්ථාවන් ප්‍රයෝජනෙට අරගෙන ඔයගලන්ගේ අධ්‍යාපනය ඔයගොල්ලෝ හදාරන්න ඕනේ අනාගතේ සල්ලි ඉපීමේ අදිෂ්ඨානයක් ඇතිව. හරිනේ. දැන් අම්මලගේ තාත්තලගේ පැත්තට අපි එමු. හරිද? වටිනා කියන අපේ මොනවද අති උතුම් අතිගරු අපේ දෙමව්පියෝ ගැන පැත්තට අපි එමු. සමහර අම්මලා තාත්තලා ඉන්නවා දරුවන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම අවුල් කරන. මොකද අම්මලා තාත්තලට ඉටු කරගන්න බැරි වෙච්ච හීන සමහර අම්මලා තාත්තලා try කරනවා දරුවන්ගෙන් ඉටු කරගන්න. එතකොට ඉගෙනීමට දරුවන්ට පුදුම ප්‍රෙෂර් එකක් දෙනවා. මේකෙන් අන්තිමටම අපිට රොබෝලා වගේ හිත පිට නැති
අපිට හිතා ගන්නත් බැරි දරු පරම්පරාවක් තමයි බිහි වෙලා තියෙන්නේ. ඉතින් මේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන කතා කරනකොට ඕගොල්ලන්ට හිතෙන විදිහට දෙමව්පියන්ගේ කාර්යභාරය මොකක්ද? මේක හරි වැදගත් දෙයක්. මේක ඉතාමත් වැදගත් දෙයක්. මම මේකේ ඔයාට මං හිතන්නේ චූටි දුවෙක් ඉන්නවා. මට චූටි දුවෙක් ඉන්නවා. ඉතින් මම කියන්නම් මගේ ජීවිතය සහ මම මගේ දුවගේ ජීවිතය ගැන දකින විදිය දෙකටම උත්තර දෙන්න. සරලව දෙමුනේ. සරලව. පළවෙනි එක තමයි මගේ ජීවිතය ගත්තොත් එහෙම මම කලින් එපිසෝඩ් එකෙත් කිව්වා මම එච්චරම ඉගෙන ගැනීමට ආස කෙනෙක් නෙමෙයි සහ දක්ෂ කෙනෙකුත් නෙමෙයි. මම දක්ෂ කෙනෙකුත් නෙමෙයි මං ඉගෙන ගන්න එච්චරම ආස කරපු කෙනෙක් නෙමෙයි. හැබැයි මගේ අම්මා තාත්තා එක තැනකට ආවහම ඒගොල්ලන් වෙන නිර්භීත තීරණයක් ගත්තා. මං O level A level කරන්න බෑ කියන කතාවට ආවහම මගේ අම්මා මාව අරගෙන ගිහිල්ලා නෑ එහෙනම් ඔයා මෙන්න මේක ඉගෙන ගන්න කියලා ඉවල මාව කෙනෙක් ගාවට දැම්ම කම්පියුටර් එක ඉගෙන ගන්න. ඉතින් ඒක ඇත්තටම වෙන නිර්භීත තීරණයක්. අම්මා කෙනෙක් ගන්න නැති තීරණයක්. ඔයාගේ අම්මා ඔයාට A level කරනවා බෑ කිව්වහම ඔයාව අරන් ගිහලා කම්පියුටර් එක ඉගෙන ගන්න දැම්මා. හැබැයි ඔයා software අද මම software engineer කෙනෙක්. ඉතින් ඒක මාර නිර්භීත තීරණයක්. ඉතින් අම්මා තාත්තා දැනගන්න ඕනේ. අද ඒකේ benefit එක වගේ අම්මා ලබනවා. අම්මා ලබනවා. ඒ benefit එක අම්මාද ලබනවා මගේ. ඉතින් ඒක සමහර වෙලාවට අම්මා තාත්තා තේරුම් ගන්න ඕනේ. ඇයි මෙතුෂලට කිනාවේ? again අපි අර කලින් කතා කරා තමන්ගේ ශක්තියින් දුර්වලතාවයන් opportunities තර්ජනයන් අඳුන ගන්න කියලා. ඒ වගේම තමයි දෙමව්පියන් විදියට ඕගොල්ලන් මම පොඩි කතාවක් කියන්නද? මම ක්‍රිස්තියානි කෙනෙක්. ඉතින් මම යන පල්ලියේ මං හරි වැදගත් දෙයක් ඉගෙන ගත්තා මේ දෙමව්පියෝ ගැන. මම දන්නේ ඔයගොල්ලෝ අහලා තියෙනවද කියලා. මං ඉගෙන ගත්ත දේ තමයි ඒකේ කිව්වා දෙමව්පියෝ කියන්නේ හරියට අර දුන්න ඊතලේ විදින ඒ වගේ අය කියලා. එතකොට ඒ කිව්වා දෙමව්පියෝ කියන්නේ අර දුන්න කියලා. දරුවා තමයි ඊතලේ කියලා. දෙමව්පියන්ට තියෙන්න ඕනි කිව්වා දරුවෝ ගැන දැක්මක් හරි තැනට ඒක බලලා අත්තරින්. මොකද එතකොට ඒ කියන්නේ දරුවගේ ජීවිතේ සාර්ථක වුණොත් හරි අසාර්ථක වුණොත් හරි ඒකේ ඒ කියන්නේ ඒකේ වගකීමක් දෙමව්පියන්ටත් එනවා කියලා කිව්වා. 100% දෙයක් නේද? මොකද ඇත්තටම මම ඔයා මගේ හිත කියෙව්වා වගේ මම ඇත්තටම මගේ දුව සම්බන්ධව මම බෙදාගද්දී දුව සම්බන්ධව මම කතා කරන්නම් කියලා කියද්දි මං හිතුවේ කතාව බෙදාගන්න. ඒක අපේ ආත්මික පියා විසින් බෙදාගත්ත දෙයක්. එයා කිව්වේ ඇවිල්ලා හැමතිස්සෙම මම දුව හම්බුණාම මං කල්පනා කරා කොහොමද මං හොඳ තාත්තා කෙනෙක් වෙන්නේ. මං කොහොමද එයාගේ අධ්‍යාපනය දිහා බලන්නේ. එයාගේ අනාගතය දිහා බලන්නේ. එතකොට අපේ ආත්මික පියා විසින් ඒක ලස්සනට පැහැදිලි කරලා දුන්නා. ඔයා දෙමව්පියෙක් නම් ඔයා හැමතිස්සෙම මේ දුන්න වගේ ඉන්න ඕනේ. දුන්න මත තියෙන ඊතලය තමයි ඔයාගේ දරුවා. ඒතකොට ඔයාගේ වගකීම තමයි හොඳට ඇදලා හරි ඉලක්කය වෙත ඊතලය නිදහස් කරන එක. ඉතින් මම මගේ දුවගේ ජීවිතේ මම ක්‍රියා කරන්නේ එහෙමයි. මගේ දුවගේ ජීවිතේ මම හරි වටින දෙයක් දෙමව්පියෝ හොඳට හිතට ගත්තොත්. දෙමව්පියෝ ඉතර ගත්තොත් ඒක ඉතාමත් වටින දෙයක්. මොකද තමන් තමයි මොකද දුන්න තියෙන තමන්ගේ අතේ. දරුවා ඉන්නේ තමන්ගේ අතේ. දරුවා මගේ දුවට අවුරුදු 4යි. තාම මගේ දුව ඉන්නේ මගේ අතේ. එතකොට මම තමයි බලන්න ඕනේ මගේ දුවට මොකක්ද හරි එල්ලයක් මම දුවට ලබා දෙන්නේ. එතකොට එයා ඒකට ක්‍රියා කරන්න පටන් ගන්නවා. වගකීමක් නේද මෙතුෂලා? විශාල වගකීමක් දෙමව්පියෙකුට තියෙනවා. වගකීමක් දෙමව්පියෙකුට තියෙන දරුවෝ ගැන. ඉතින් අර මම එකක් කියන්න උත්සාහ කරා අපි කලින් කතා කරා තමන්ටම තියෙන ශක්තියින් දුර්වලතාවයන් opportunities අවස්ථාවන් සහ තර්ජනයන් අඳුන ගන්න කියන. ඉතින් දෙමව්පියන් විදියට අපෙත් වගකීමක් තියෙනවා අපේ දරුවගේ ජීවිතේ අපි පිටතින් ඉඳලා අපි දකින ආකාරයට දරුවගේ ශක්තියින් මොනවද කියන එක අපි අඳුන ගන්න ඕනේ. අනිත් එක අපේ හීන දරුවගේ හීන කරන එක හරි වැරදි. ඒක හරි වැරදි. දැන් මට හිතෙනවා මේක මිස්අන්ඩර්ස්ටෑන්ඩින් එකක් වෙද කියලා. දැන් රංගත් උජිතත් කිව්වේ අර දෙමාපියන් බලලා හරි එල්ලට දාන්න ඕන කියලා. ඒතකොට ගොඩක් වෙලාවට ඔයා බලන්නේ ළමයාගේ පර්ස්පෙක්ටිව් එකෙන් නෙමෙයි. තමන්ගේ පර්ස්පෙක්ටිව් එක. ඒකේ පාකේ දෙමාපියන් තමයි. මොකද වැරදි තැනට විද්දා කියන්නේ මොකද සමහර වෙලාවට ඕගොල්ලෝ විදින්න ඕනේ සමහර වෙලාවට අර ඕගොල්ලෝ ගැන නෑද කියන්නේ ඔයගෙද ළමයට ඉගෙන ගන්න බැරි ළමයි අන්න ඒ රිවෙන්ජ් එක ගන්න අම්මට උන දැන් අම්මා ළමයා විදිනවා. එතකොට මගේ ළමයා අරය තරම් ඉගෙන ගන්නේ නෑනේ. අන්න ඒ ළමයාගේ තැනට විදිනවා. අන්න ඒක නෙමෙයි මෙතන කියපු ඒ විදිල්ල. ඔයාගේ ළමයාගේ දුර්වලතාවයන් අවස්ථාවන් ඔයාගේ ළමයාට පුණුවන් දේවල් ඔයා අඳුනගත්තට පස්සේ ඒ ඔයා ඔය කියන දෙයට ඒ කියන්නේ දැන් අපි ඉස්සෙල්ලා කියපු කතාවයි ඔක්කොටම සම්බන්ධ වෙනවා. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වුණාම ඔයාගේ මම නම් කියන්නේ පළවෙනිම රාජකාරිය තමයි දරුවව තේරුම් ගන්න. දරුවව තේරුම් ගන්න එක. දරුවා කවුද කියන එක තේරුම් ගන්න. දැන් අර හරියට උජිතගේ අම්මා කරා වගේ. උජිතගේ අම්මා දැන් මට කතා වෙන උජිතගේ අම්මා
එයාගේ වටපිටාව එයා හිතුවේ නෑ. එයාගේ නෑදෑයෝ ගැන, එයාගේ කවුරු ගැනවත් මොකුත් හිතුවේ නෑ. අම්මගේ ફોකස් එක තිබුණේ උචිත විතර. ඒ නිසා යාව දැම්ම. දැන් ඒකෙන් කියන්නේ දැන් ඔයාගේ ළමයි එලව කරන්න බෑ කියනවා නම් ගිහිලා කම්පියුටර් ක්ලාස් එකකට දාන්න කියලා. මොකද ඒක ඒ වෙනකොට අම්මා උචිතව තේරුම් ගන්න තිබිච්ච විදිය. මොකද අම්මා දන්නවා ආයෙත් තව අවුරුදු 3ක් මේ ළමයා කාලේ නාස්ති කරන කපරාදී ඉස්කෝලේ ගිහිල්ලා. ඒ වෙනකොට ඒ අවුරුදු 3 එයාගේ ස්කිල් එකක් ඩෙවලොප් කරන්න මම මෙතනට දානවා කියලා අම්මා හිතන්නේ. ඉතින් ඒක හැම ළමයාට වැඩ කරන්නේ නැහැ. ඒකයි ළමයා කවුද කියන එක තේරුම් ගන්න ඕනේ. අපි කරන්නේ අපේ ළමයා කවුද කියන එක තේරුම් ගන්නවට වඩා අහල පහලේ ඉන්න ඔක්කොම ළමයි ටික තේරුම් ගන්නවා. අපි අම්මලා තාත්තලා මුලින්ම තේරුම් ගන්න. ඒත් ඊට කලින් ඔයා බලන්න ඔයාගේ ළමයට කරන්න පුළුවන් දේ, ඔයාගේ ළමයිගේ කැපැසිටි එක, ඔයාගේ ළමයිගේ ඩිසයර් එක. එයාට කොච්චර පොටෙන්ෂල් එකක් තියෙනවද කියලා දාන්න. මොකද නැත්නම් අපි මට ඕන දේත් ළමයට ඔබනවා, තාත්තට ඕන දේත් ළමයට ඔබනවා, ආච්චිට ඕන දේත් ළමයට ඔබනවා, සීයට ඕන දේත් අන්තිමට ළමයට හෙට දවස ගැනවත් හිතන්න කලකිරීමක් තියෙන්නේ. ඉස්කෝලේ යන්න බෑ. අපෝ අද හවසට පන්ති. මට එතන පැය 3ක් ඉඳගෙන ඉන්න දිනවා මං ආසම නැති සබ්ජෙක්ට් එක මං ඉඳන් ඊට පස්සේ කියනවා කවුරු හරි මං ડોක්ටර් කෙනෙක් වෙන්න කිසිම නෑ එන්තුසියාසම් එකක්. ඒ යාට නෙමෙයි ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන. අම්මට ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන. ඉතින් අර ඒකට උදාහරණයක් උජිත දුන්නා නේද? ගිය පාර එපිසෝඩ් එකේ උජිත කිව්වා නේද ඔයාගේ අර යාළුවෙක් ගැන? yes. ඉතින් මං කියන දේ තමයි අම්මා කෙනෙක් කවදාවත් ලොකු කාර්යභාරයක් ඔයාගේ ළමයාව වෙන ළමෙක් එක්ක කම්පෙයාර් කරන්න එපා. ඔයාගේ ළමයා ගොඩාක් තේරුම් ගන්න, ළමයා කවුද කියන එක ඔයා මුලින්ම දැනගන්න. ඔයාගේ ළමයාගේ ඩිසයර් එක ෆැසිලිටේට් කරන්න පුළුවන් විදිහට, ඒ ළමයාට ඒක උදව්වක් කරන්න පුළුවන් විදිහට ඔයා අනිවාර්යෙන් ළමයට වැලියු ඇඩිෂන් එකක් වෙන්න ඕන. ඒ කියන්නේ ඔයා කියන එකකින් මට තේරුණා අපි හැමෝන්ගේම ජීවිතවල අපිටත් ළමයින්ටත් මේ ලෝකෙ ඉන්න හැමෝන්ගේම ජීවිතවල මෝස්තරයක් තියෙනවා. අපිටම ආවේනික වුණු මෝස්තරයක් තියෙනවා. ඉතින් අපි ඒ මෝස්තරේට හරියන පාට ගෑවොත් තමයි අපේ ජීවිතේ එන අපේ ඉතිරි අනාගතේ අපේ මුළු ජීවිතේම සාර්ථක වෙන්නේ හරි කලර්ස් ගත්තොත්. ඉතින් ඒ තෝරා ගැනීම තියෙන්නේ අපේ යටි. අර දැන් වැරදි තීරණයක් ගත්තොත් සමහර වෙලාවට සල්ලි කාලේ ගොඩක් දේවල් නාස් වෙන්න පුළුවන්. මොකද අවුරුදු සාමාන්‍ය ඩිග්‍රී එකක් අවුරුදු 3ක් හෝ අවුරුදු 4ක්. ඒක depends according to your degree. හැබැයි අම්මා කැමති දේ හරි තාත්තා කැමති දේ හරි නැත්නම් මට හිතෙනවා මගේ යාළුවා කරන නිසා මම මේ ඩිග්‍රී එක කරනවා කියලා ඩිග්‍රී එක කරන්න ගත්තට පස්සේ ඒ අවුරුදු 4ම ඔයා ඉවර වෙච්ච ගමන් ඔයා හිතනවා දැන් කාලේ ට්‍රෙන්ඩ් එක මේක නෙමෙයිනේ කියලා. ඒ අවුරුදු 4ෙම සල්ලි ඒ කාලේ ඕනාස් කරලා ඔයා ඒක වෙනුවට වෙන එකක් කරන්න ගන්න. හරි. එතකොට අර අතන ඉතුරු වෙලා තියෙන කලකිරීමක් විතරයි. දැන් මට පොඩි දෙයක් හිතෙනවා. දැන් මං හිතනවා අපේ කාලේ ටිකක් ගිහිල්ලා තියෙනවා කියලා. මොකද අපි හැමතිස්සෙම අපේ කාලයත් පොඩක් අඩුවෙන් තමයි කරන්න හදන්නේ. හැබැයි මේක ලොකු මාතෘකාවක්. කම්මැලිකමට මට්ටුවක් අපි එපිසෝඩ් දෙකෙන් ඉවර කරා. ඉතින් මං හිතනවා මේක අපිට තව එපිසෝඩ් එකකට යන්න වෙයි කියලා. මොකද තව කාලය ගැන කතා කරන්න තියෙන මම දන්නවා ඔයගොල්ලන්ට තව ගොඩාක් මේක ගැන කතා කරන්න තියෙනවා කියලා. ඉතින් ඒ නිසා අපි මේ එපිසෝඩ් එක මෙතනින් නවත්තලා අපි පාර්ට් 3 අරගෙන එන්නද? මොකද ඔයගොල්ලන්ගේ අදහස? ඕගොල්ලෝ කමෙන්ට් එකක් දාන ඕගොල්ලන්ට අපි තුන්දෙනා අර තව කවුරු හරි ඕනේද කියලා. ඒ කමෙන්ට් එක අනුව අපි බලන්නම් අපිට තව ගෙස්ට් ස්පීකර් කෙනෙකුත් අරගෙන එන්න පුළුවන්ද කියලා. මොකද තව අධ්‍යාපනය ගැන කතා කරන්න අපිට ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා මේ කතාව අපි මෙතනින් අද ඉවර කරලා අපි ඔයගොල්ලන්ට පොරොන්දු වෙනවා ඉතාමත් ඉක්මනට තව එපිසෝඩ් එකක් අරන් ඔයගලගේ ගෙදරට එනවා කියලා. ඉතින් එතකන් ඔයගලන්ට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් පල්ලෙහාන් අපිට කමෙන්ට් කරන්න. අපි ඔයගලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මේ කියන්නේ අපි හැම දෙයක්ම දන්න අය කියලා නෙමෙයි. ඉතින් අපි මේ කරන්නේ සුහද කතාවක්. අපේ අදහස් බෙදා ගැනීමක්. අපේ අත්දැකීම් අපේ අදහස් බෙදා ගන්න එක. ඉතින් අපිට වඩා එහා ගිය, මීට වඩා එහා ගිය මොන හරි අදහසක් ඕගලන්ට තියෙනවා නම් කරුණා කරලා අපිට පහලින් කමෙන්ට් කරන්න. අපි පුදුම ආසාවෙන් බලන් ඉන්නවා ඒ අදහස් අහන්න. ඒ වගේම මොන හරි තියෙනවා නම් දාන්න. අපේ වර්ධනයට අපි ඒක පාවිච්චි කරන්න කැමතියි. ඉතින් අපි ඔක්කොම කතා කරලා අපි මේ ගමන යමු. එහෙනම් එපිසෝඩ් 3 අරගෙන අපි ඉක්මනටම එනවා ආයේ. බොහොම ස්තුතියි. බයි. Bye.